සමාජ මාධ්‍ය ඇතමුන් වැරදි ලෙසට භාවිත කළද එයින් සමාජයට කළ හැකි සේවාවන් බොහෝ පවතිනවා. එවැනි යහපත් භාවිතාවක් තුළින් කළ සමාජ මෙහෙවරක් පිළිබඳ ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇල්ල ප්‍රදේශය මෙවන විට දෙස් විදෙස් බොහෝ සංචාරකීන්ගේ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග සිදුවන පරිසර හානියද ඉහළ යනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිසරික හා සමාජ සුබසාධන සංවිධානයේ මූලිකත්වයෙන් ඇල්ල ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. පරිසරයට ආදරය කරන බොහෝ පිරිසක් මේ සඳහා එක්කර ගැනුනේ සමාජ මාධ්‍ය ජාලා හරහායි. ඇල්ල ක්‍රීඩාංගණයට දිවයිනේ නද්දෙසින් පැමිණි පිරිස පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ රටටම ආදර්ශයක් සපයමින්. මේ වැඩසටහන ඇල්ලට ගේන්න ප්‍රධාන අරමුණ උනේ මේ සංචාරක පුරවරයක් වුණු ඇල්ල කසලින් තොර කරන්නට. පොඩි නොසලකියලමත් දේවල් වලින් අපේ රටේ අපකීර්තියට ගන්නවන්න නැතුව අපිට පුළුවන් විදිහට සියලු දෙනාම තමන්ගේ වගකීම ඉටු කරමු. ඇල්ල ප්‍රදේශය දැන් දේශීය ඒ වගේම විදේශීය සංචාරකයන්ගේ බහුල වෙලා කැලිකසල අවිධිමත් ලෙස බැහැර කිරීම තා විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක දැකපු මේ පාරිසරික සංවිධානය මැදිහත් වෙලා හොඳ සුවිශේෂී කටයුත්තක් කරන ඇල්ල ප්‍රදේශයේ මේක වැදගත්ම දේ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මේ අය සියලු දෙනාම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕක ඇත්තටම සතුටුයි මේ වගේ තරුණ කණ්ඩායම් වැඩි මේ පාරිසරික තත්ත්වය රැක ගන්න ඕන කියන පණිවිඩෙත් එක්ක එකතු වෙලා මේ වගේ කටයුතු සංවිධානය කරන එක. මේ Taman ගේන පොලිතින් දේ එක්ක නිසිලස බැහැර කරන්න නැත්නම් ගෙදර නම් කියලා එහෙම බැහැර කරන්න. මොකද පරිසරයට මේ මුදා හැරීම මේකට විසඳුමක් නෙමෙයි. ඒ කියන්නේ පොලිතින් බැහැර කිරීමක් නෙමෙයි පරිසරයේ තියෙන්නේ. ඇල්ල සංචාරක පොලිසිය, ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ සංගමය, කුඹල්වෙල මහමෙවුන ආසපුව මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයද මේ සඳහා ලැබී තිබෙනවා.